Ciao. Abbiamo Venice. Ciao. අද අපි යනවා යාළුවෝ ටිකක් එක්ක වැනීසියට. අපේ පාදුවා සිටි එක ළඟමයි වැනීසිය තියෙන්නේ. ළඟ කියන්නේ සාමාන්‍ය විනාඩි 45ක විතර දුර. අද මේ හදිස්සියේ ඉතින් ඉරිදා දවසේ කට්ටිය සෙට් වෙලා යන්න කියන කතාව වුණා. ඉතින් යනවා වැනීසිය බලන්න එන්න. දැන් වෙලාව දවල් 11:00 විතර ඇති. ඉතින් ළඟ තියෙන හින්දා ටිකක් දවල් වල යන්න බැරුවයි. අද ඉරිදා දවසේ ඉඳලා පොඩ්ඩක් හිතාගෙන නැගිටලා ඉතින් ඉරිදට ටිකක් බස් අඩුයි මේ පාරේ. කොහොම හරි අපේ යාළුවොත් ඉතින් අපි එනකන් සෑහෙනලා ට්‍රේන් ස්ටේෂන් එකේ බලා හිටියා. සෑහෙන පරක් වෙලා තිබු දෙයක්දී. ඉතින් කොහොම හරි ට්‍රේන් එකට නැගගත්තා. ඉතින් අපි ඉන්න නගරේ ඉඳලා වෙනීසියට තියෙන කිලෝමීටර් 31ක වගේ දුරක්. ඉතින් පොඩි වෙලාවකින් වෙනීසියට යන්න පුළුවන්. මෙච්චර ළඟ තිබිලත් ඇයි නොගියේ කියන එක ඉතින් අපි තාමත් කල්පනා කරනවා. වීඩියෝ එක පටන් ගත්තම කියන්න ඕනේ අපි මේ යන වගේ නම් කිසිම ප්ලෑන් එකක් නැතුව ගමන් යන්න දාගන්න එපා. ඇයි කියලා බලද්දි තේරෙයි. ගමන පටන් ගන්නුනත් අපිට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ වෙනීසියට ගිහින් කොහෙද බලන්න යන්නේ කියලා. ඉතින් කොහොම වුණත් මායි අපේ යාළුවෝයි වෙනීසිය ලැබපු මුල්ම අත්දැකීම තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. වෙනීසිය කියන්නේ කුඩා දූපත් 100කට අධික ප්‍රමාණයක් සහ ඇල මාර්ග වලින් සම්බන්ධ වෙලා තියෙන ලස්සන නගරයක්. විනාඩි 40ක වගේ ගමනකින් පස්සේ ඉතින් ඔන්න අපි වෙනීසියට ගොඩ බැස්සා. හැබැයි ට්‍රේන් එකේ. ඉතින් ට්‍රේන් ස්ටේෂන් එකෙන් එළියට ආව ගමන්ම අපි දැක්කේ මාරම ලස්සන දර්ශනයක්. ස්ටේෂන් එකෙන් එළියේ වාහන වෙනුවට බලන තැන තියෙන බෝට්ටු. ඉතින් මෙහි ගොඩබිම් වාහන නැහැ. ගොඩක් තැන්වල පාපදයක් වුණත් භාවිතා කරන්නේ නැති තරම්. ඇවිදගෙනම තමයි යන්න තියෙන්නේ නැත්තම් බෝට්ටුවකින්. ඉතින් අපි පයින් යන්න තීරණය කරා. ඉතින් වෙනීස් කියන්නේ තා විශාල නගරයක්. ඉතින් ගුවන් තොටුපළක් පවා තියෙනවා. නමුත් මේ අපි ඇවිදින සංචාරකයෝ ගැවසෙන ප්‍රදේශයේ ගොඩබිම් ගමනාගමනයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා එක් කොටසක, නමුත් බොහොම අඩුවෙන්. ඉතින් මේ හරහා ගමන් කරන හැමෝටම ඉතින් යනවා නම් යන්න වෙන්නේ එක්කපයි නැත්තම් ඉතින් බෝට්ටුවේ තමයි. ස්ටේෂන් එක ගාවට මම ඉඳගෙන ඉන්නවා ගිහිල්ලා ඉන්න. නගරේ ඇවිදින්න පටන් ගත්ත වෙලේ ඉඳලා අපිට ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒ තමයි එකතැන කරගෙන ෆෝන් එකෙන් මැප් එක බලාගෙන අපි ගියපු සමහර තැන් වලින් අපි ගියා නම් තාම පීනනවා. මොකද මෙහි හැමතැනම කැනල් තියෙන්නේ. හරියට අවබෝධයෙන් ගියේ නැත්නම් අතරමං වෙනවා. කොහොම වුණත් අපිට තේරුනේ වෙනීසියේ ජීවත් වෙච්ච මිනිස්සුවත් නොගියපු පාරවල් වල අපි අතරමං වෙලා ඇවිත්ලා කියන එක. හැබැයි ඉතින් මේ හැමතැනකම මාරම ලස්සනයි. සමහර තැන් අදපු චිත්‍ර වගේ. මේ තමයි වෙනීසියේ ප්‍රසිද්ධ ගොන්ඩෝලා. ගොඩක් කපල් ඉතින් මේ වගේ නැගලා මුළු වෙනීසියම බලන්න යනවා කැනල් අතරින්. මේ ගොන්ඩෝල එක පදවන පුද්ගලයා තමයි යන හැමතැන ගැනම විස්තර කරන්නේ. ඉතින් විශේෂ තැන් ගැන කියලා දෙනවා. මෙන්න මෙහෙම ඉතින් සැපේ ඉඳගෙන වෙනීසිය බලන්න ඕන නම් ඔයාලට පුළුවන් ගොන්ඩෝල එකක් මිලදී ගන්න. පේනවනේ. ගෙවල් වලින් එළියට බහලා යන්න අපේ ගෙවල් වගේ පාරවල් නෑ. බැස්සොත් පුතේ වතුරේ තමයි. ඔන්න ඉතින් ආයෙත් සෑහෙන්න කැරකිලා ටෙඩ් එන්ඩ් එකකට ආවා. මෙතනින් එහාට නම් බෝට්ටුවකම තමයි ඉතින් යන්න තියෙන්නේ. හැබැයි අපි නෙවෙයි බෝට්ටුව වල යන්නේ. බෝට්ටුවගේද කකුල්. මේ ඉන්නේ අපේ මැප් එක බලන ටීම් එක. මෙහෙම ගිහිල්ලා මෙහෙම ඉන්නවා. දැන් මෙතන මේ පාලම හරිම සන්තෝෂයි. ලස්සන පාලම පෙන්න.
නමක් ගමක් නැද්ද? ඔන්න දැන් නම් අපි හරියට ඇවිදින්න ක්‍රමයක් හොයාගත්තා. ඉතින් හොයාගත්ත කියන්නේ ඇත්තටම අපි එනකන් වෙනීසියට කලින්ම ඇවිල්ලා බලන් හිටපු අපේ තවත් යාළුවෙක්ගෙන් අපි අහගත්තා. එයාත් ඉතින් මේ ගමන ඉස්සරහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මෙහි අතරමං නොවී ඇවිදින්න නම් ලේසිම ක්‍රමය තමයි මේ හැම තැනම බිත්තිවල ගහලා තියෙනවා කහ පාට වගේ බෝඩ්. ඉතින් ඒ වගේම තමයි වෙනීසියේ බලන්න ඕනේ විවිධ තැන්වල යන දිශාව පෙන්වන්න. ඉතින් කොහොම හරි අපි හරි පාරේ යනවා කියලා තේරුම් ගත්තේ මිනිස්සු එක දිගට යන පාරවල යන්න ගත්තට පස්සේ. මේ ගොඩක් තැන් එකම වගේ වුණත් හරිම අමුතු ලස්සනක් තියෙන්නේ. ඉතින් ඉතාලියේ මිනිස්සුත් ගොඩක් විනෝදයට බරයි. ඒ වගේම තමයි සංචාරක ආකර්ෂණ නිසාම මේ හැම අස්සක් මුල්ලක් නෑරම කඩකාමර තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ අපි යන අතරමඟ හමු වුණු වාදකෙක්. කොහොම හරි ඉතින් කැරකිලා වෙනීසියේ ප්‍රසිද්ධම ස්ථානයකට තමයි අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තමයි The Grand Canal. මේක එස් හැඩයට ගලාගෙන යන වෙනීසියේ තියෙන ප්‍රධානම ජල මාර්ගය. ඉතින් අපි දැන් මේ ඇවිදගෙන යන්නේ මේ Grand Canal මත තියෙන වෙනීසියේ තියෙන ප්‍රසිද්ධම රියාල්ටෝ පාලම උඩට. ඉතින් මේ දෙපසම සෑහෙන ජනතාවක් ඉන්නවා. ඉතින් විනෝද වෙනවා, කනවා බොනවා. අතීතයේදී මේ පාලම උඩත් වෙළඳ ගනුදෙනු වලට විශේෂ ස්ථානයක් වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ නම් ඉතින් සංචාරකයෝ මේ කුඩට එන්නෙම මෙතන තියෙන ලස්සන දර්ශනය සියසින් දකින්න. හවස ඉර බහිද්දි තමයි ඉතින් මෙතන ගොඩක්ම ලස්සන කියලා අපිට නම් දැනගන්න ලැබුණේ. ඉතින් අපි මේ පාලම පහු කරලා දැන් ඊළඟ දූපතට ගොඩ වෙලා ඉන්නේ. දැන් ආයෙත් අපි මේ කඩ අතරින් ඇවිදලා යන්නේ තවත් විශේෂම තැනකට. මේ තමයි සේන්ට් මාර්ක් ස්ක්වයර්. එහෙම නැත්නම් වෙනීසියේ හදවත. ඉතාලි භාෂාවෙන් කියනවා නම් පියසා සන් මාර්කෝ. ඉතින් වෙනීසියේ හදවත කියලා හඳුන්වන්නේ මෙතනට තමයි. විශාල සංචාරකයෝ පිරිසක් ඉතින් මෙතන පිරීලා ඉන්නවා. රෑ වෙද්දි තමයිලු මෙතන ලස්සනම. ඉතින් අද රෑ වෙනකන් ඉඳලා ඒකත් බලලාම යන්න තමයි ඉතින් අපේ කල්පනාව.
මම දැන් ඉන්නේ වෙනිස් වල හරියට මැද. යසා සන් මාර්කෝ කියන්නේ මෙතන සෑහෙන සෙනගක් කියලා ඉන්න එක ගොඩක් අය මෙතන බලන්න එනවා නම් මම හිතන්නේ උදේවරු එන්නේ. දැන් නම් ටිකක් අතම සෙනගක් අඩු වුණා. අපි එන වෙලාවේ සෑහෙන සෙනග හිටියා. අපි මේ ඇවිදින්නේ අර මෙතෙන් යනවා කියලා ඩෙස්ටිනේෂන් එකක් බලලා නෙවෙයි. අපි ඉතින් කොහේ ඇවිදගෙන යනවා. ඒ යනකොට ඉතින් හම්බ වෙන දේවල් තමයි බලන්නේ. දැන් අපි ඉස්සරහට යනවා ආඩියෝ කට්ටියත් එක්ක. අනිකර බලන්න දේවල් මම ගොඩක් ඉතින් තියෙන්නේ මාර ලස්සනයි මේ බිල්ඩින් පරණ දේවල් සහ මෙහි තමයි මුලින් විසිතුරු වීදුරු භාණ්ඩ නිර්මාණය මෙහි ප්‍රසිද්ධයි. තව ටිකකින් කලුවර වැටෙනවා. ඉතින් ඊට කලින් ටොට්ටක් ගාලා ඇවිදින්න පුළුවන් හැමතැනම ඇවිදින්න හදන්නේ. මේ තමයි බ්‍රිජ් ඔෆ් සයිස්. එහෙම නැත්නම් සුසුම් හෙලන පාලන වගේ අදහසක්. ඉතින් ඔය ඉස්සරහා පෙනෙන කුඩා කවුළු වලින් තමයි ඉස්සර හිරගෙදර ඉඳලා උසාවියට රැගෙන යන හිරකරුවන් අවසන් වරට වෙනීසියේ ලස්සන බැලුවා කියන පාලන. ඉතින් මෙතන ප්‍රසිද්ධත් ඒ නිසාමයි කොහොමත් සෑහෙන ජනතාවක් මේ අවටත් හිටියා. ඉතින් දන්නේම නැතුව හවස් වුණ හින්දා එන ගමන් ගත්තු අනම්මනන් ටිකකුත් කාලම හවස වටයක් දාන්න පටන් ගත්තා. හිතුවට වැඩිය හීතල වැඩි වුණ හින්දාම ඉතින් වැඩි පිරිසකගේ මතය වුණේ දැන් නම් ගියොත් හොඳයි කියන එක. මොකද සඳුදා උදේම ගොඩක් යාළුවන්ට ලෙක්චර්ස් තියෙනවා. ඉතින් මේ හැමෝම ඉතින් යුනිවර්සිටි වල ඉගෙන ගන්නවා. ඉතින් අපිට එතකොට සෑහෙන ඉතින් කාර්ය බහුලයි. මේ වගේ පොඩි නිවාඩු වෙලාවක් ආපු ගමන් ඉතින් කොහේ හරි යන්න තමයි බලන්නේ. දැන් වෙලාව හවස 6:00මාරයි. අපි මෙහෙට 11:00මාරට විතර ඇවිල්ලා ඉතින් දවසම ඇවිද්දා. දවසම කියන්නේ දවසෙන් භාගයක් විතර ඇවිද්දේ. තාලා ඉතින් අපි දැන් ආයේ ස්ටේෂන් එකට ගිහිලා ට්‍රේන් එකක් අරගෙන ආයේ පාදුව වලට යන්න හදන්නේ. මාර ලස්සනයි වෙනිස්. ඔයාලත් මේ ඉතාලිය ආවුත් හරි ඉතාලිය නම් ඉන්නේ. අනිවාර්යෙන් වෙනිස් එන්න. මාරම ලස්සනයි. රෑට වෙනීසියේ ඇවිදිනවා කියන්නත් ඉතින් වෙනම අත්දැකීමක්. අඳුරු තැනක් හොයාගන්න නැති තරක්. ඉතින් ඒ වගේම තමයි ඉන්න සෙනගෙත් අඩුවක් නැහැ. මේ තමයි ඉතින් අර මම කලින් කීව සෙන්ට් මාර්ක්ස් ස්ක්වෙයාර් හැවත් පියස්සා සන් මාර්කෝ චතුරස්‍රය. ඉතින් නැපෝලියන් විසින් වරක් මේ යුරෝපයේ ලස්සනම චිත්‍රකාමරය ලෙසත් නම් කරලා තියෙන බව සඳහන් වෙනවා. තවත් දෙයක් තියෙනවා. ඉතින් වෙනීසිය මේ වෙද්දි මුහුණ පා සිටින ප්‍රධානම ගැටලුව පෙන්නුම් කරන තැනකුත් වෙනවා මෙතන. ඒ කියන්නේ මෙතන තමයිලු වතුර වැඩි කාලෙට ඉක්මනටම යට වෙනවා කියන්නේ. දැනටමත් ඉතින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා වැඩි වෙන සාගර ජලය හේතුවෙන් ජලයෙන් යට වීගෙන යන නගරයක් බවට මේ නගරය හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන පිස්සු හැදෙන නගරයක් වතුරෙන් යට වෙනවා කියන්නේම අපරාධයක්. ඉතින් දැන් අපි කොහොම හරි වටපිටාවත් බලාගෙනම ආයෙ මේ ස්ටේෂන් එකට යන ගමන්. යන අතරමඟදී අපි දැක්ක තවත් විශේෂ දෙයක් තමයි හැමතැනම වගේ විසිතුරු වීදුරු භාණ්ඩ තිබ්බා. ඉතින් මේවා ගොඩක් ප්‍රසිද්ධයි කියන්නේ මුරානෝ දූපතට අයත් කොටසේ තමයි ඉතින් මේ විසිතුරු වීදුරු භාණ්ඩ නිර්මාණය කරනවා කියන්නේ. අපිට ඒ දූපත නම් ඉතින් යන්න හම්බුනේ නැහැ. තවත් දවසක ආවොත් අනිවාර්යයෙන්ම ඒ ගැනත් ඔයාලට වීඩියෝ එකක් ගේන්න.
බැරි ගා කියන ටහමාරිත් පාදුවා. හතරටත් එකක් තියෙනවා. ආ ඔන්න ඉතින් ආයෙත් අපි වෙනිස් ට්‍රේන් ස්ටේෂන් එකෙන් අපේ නගරයට ටිකට් එකක් ගන්නයි හදන්නේ. Fai attenzione ai viaggiatori. Se ti servono informazioni, rivolgiti esclusivamente al personale in divisa con Italia. කොහොමරි අපි යන්න බුක් කරපු ට්‍රේන් එකට විනාඩියකටත් වඩා අඩු කාලයක් තිබ්බේ. ඉතින් අපිට දුවන්න වුණා. මොකද මෙහි ට්‍රේන් වෙලාවටම යනවා. ලංකාව වගේම. ඉතින් කොහොම තමයි අද දවස ගෙවුනේ. මේ බලන්න යන හැම තැනකම වගේ ඉතින් ලබන අත්දැකීම් මට පුළුවන් විදිහට ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඉස්සරහටත් ලස්සන තැනක් අනිවාර්යෙන් බලන්න ඉන්න හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්න. චාෝ.